මුලතිව් යුදමුක්ත කලාපයේ දකුණු දිග මෙහෙයුමේ නිරත 53 වෙනි සේනාංකයේ රණවිරුවන් ප්‍රදේශයේ තවත් කිලෝමීටරයක බලය තහවුරු කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාව රූපවාහිනියේ අමල් සමන්තගෙන්. පනස්තුන සේනාංකයේ ගුවන් සංක්‍රමණික වල සේනාවට අයත් පස්වන විජේබාපාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළුන් මෙසේ ඉදිරියට ගියේ විශාලතම විවෘත ප්‍රදේශය හරහායි. ඒ 35 මාර්ගයට දකුණු දෙසින් නන්දිකඩාල් කලපුවේ උතුරු සීමාව දක්වා වන ප්‍රදේශය 53 වන සේනාංකයේ මෙහෙයුම් භූමියයි. මෙම බැම්මට ඉදිරියෙන් සහ පිටුපසින් කිලෝමීටරයක් පමණ දුරකට පැතිරුණු භූමිය මුළුමනින්ම විවෘත වූ එකක්. එහි වාසිය මෙතෙක් කල් පැවතියේ ත්‍රස්තවාදීන් සතුවයි. එක් රාත්‍රියක් තුළ ත්‍රස්තවාදීන් සතුව පැවති එම වාසිය හමුදාවේ වාසියට හරවාගත් සෙබළුන් මේ වන විට තවදුරටත් ඉදිරියට ගමන් ගනිමින් සිටිනවා. ඊයේ රාත්‍රී දක්වා ඉදිරියට ගිය හමුදා බලඇණි ත්‍රස්තවාදීන් ඉදි කළ පස්බැමි දෙකක බලය මේ වන විට අත්පත් කරගෙන අවසන්. මේ පස්බැම්ම පුරාවටම ත්‍රස්තවාදීන් උන්ගේ ජොනි බට්ටෝ මරවුගුල් වැනි දේවල් වල්ලා තිබ්බා. ඊට අමතර මේ පස්බැම්ම අල්ල ගන්නකොට ත්‍රස්තවාදීන් උන්ගේ බරාවි ආමටැංකි පැඩල් ගන් වැනි බර අවි වලින් පහර දුන්නා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ත්‍රස්තවාදීන්ගේ තවත් ප්‍රහාර ගණනාවක් ආවා. ඒවටත් මේ සොල්දාදුවෝ මුහුණ දීලා එතනින් නැවතුනේත් නැහැ. එතනින් ඉදිරියට දැන් අපි ගිහිල්ලා ඉන්නවා. හමුදාවට මහත් හිසරදයක්ව පැවති ත්‍රස්තවාදීන් පස්බැමි ඉදිකිරීම සඳහා යොදාගත් එක්ස්කැවේටර් යන්ත්‍රයක්ද ප්‍රහාරයට ලක් වී ඇති ආකාරය දුර සිට මෙලෙස දැකගත හැකියි. ත්‍රස්තවාදීන් භාවිත කළ වෙඩි නොවදින රථ කිහිපයක් ඇතුළු රථවාහන රැසක් හමුදා ප්‍රහාර හමුවේ විවෘත භූමියේ තැන තැන නතර වී ඇති ආකාරයද දැක ගැනීමට පුළුවන්. ක්‍රීඩා පිටියක් තරමටම විවෘත ස්වභාවයක් උසුලන මෙම බිම් කඩ පසු කර යාම සැබවින්ම විමතිය දනවන්නක්. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර හා වෙඩි බලයටද මුහුණ දෙමින් ඔවුන්ගේ පස්බැමි වෙත කඩා වැදීමට හමුදාව සතු වූ ශක්තිය පරාජය කිරීමට නොහැකි බවට මෙය හොඳම සාක්ෂියයි. බැම්ම අල්ලගෙන ඉන්න අවස්ථාවේදී නොයෙකුත් ප්‍රහාර තුනකට විතර අපට මුහුණ දෙන්න හැමුණා. ත්‍රස්තවාදියා නැවත මේ පස්බැම්ම මොන ආකාරයකින් හෝ අල්ලගැනීම අදිස්ථානයෙන් ප්‍රහාර දුන්නත් අපි මේ ඉදිරි පස්බැම්ම අල්ලගෙන තවදුරටත් ඉදිරියට ගමන් කරා. මේ අතර රජයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රැසකගේ ඡායාරූප සහිත ලිපිගොනු තොගයක් කරේ මුල්ලිවයිකාල් ප්‍රදේශයෙන් සොයාගත්තේද 53 සේනාංකයේ 5 වන විජේබාහු පාබල රෙජිමේන්තුවයි. මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික හා කාර්යාලීය ලිපිනයන් මෙහි අඩංගු වනවා. එක් එක් පුද්ගලයාට එක් එක් ලිපිගොනුව බැගින් සකස් කර ඇති මෙහි ඔවුන් විවිධ අවස්ථාවලදී කළ ප්‍රසිද්ධ කතා පුවත්පත් වාර්තා වශයෙන් එක් රැස් කොට ගොනුකොට තිබූ අයුරුද දැකගත හැකියි. LTTE සංවිධානයේ ප්‍රහාරයට ලක් වූ EPDP, EPRLFA ප්ලොට් යන දේශපාලන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ ඡායාරූප රාශියක්ද මෙසේ සොයාගත් ලිපිගොනු තොගයට අයත්. කෙසේ වෙතත් කුමන අරමුණකින් ත්‍රස්තවාදීන් මෙම තොරතුරු රැස් කළේද යන්න ගැටලුවක් බවයි යුද හමුදාව පවසන්නේ. රූපවාහිනියේ අමල් සමන්ත කරේමුල්ලි වයිකාල් සිට